අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩුව සම්බන්ධව පසුවිපරමක් කරලා ආණ්ඩුව සම්බන්ධව ස්ථාවරයක් ඉදිරිපත් කරන මැතිවරණයක් බවට මේක පත් කරගන්න. ඒ නිසා ආණ්ඩුවට පක්ෂෝ ඡන්ද දීපු අය පවා තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කරන්න නම් මේකෙදි විරුද්ධව ඡන්ද දිය යුතුයි කියන තර්කය තමයි මම ඉදිරිපත් කරන්නේ. මේකෙදි ආණ්ඩුවටම ඡන්ද දුන්නොතින් තමන්ගේ බලාපොරොත්තු නැවත ආණ්ඩුව ඉටු කරන්න තියෙන ඉඩ ඊටාම අඩු වෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් විශේෂයෙන්ම මේ ආණ්ඩුව ගැන අපේ කිසිම ලොකු විශ්වාසයක් නැහැ. නමුත් මේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධ තීරණ ඊටාම දුර්වලයි. ඒ නිසා රට විශාල අර්බුදයකට යමින් තියෙනවා. අපි ඒක සම්බන්ධව දේශපාලනය කරනවා. නමුත් මේ පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ ආණ්ඩුව අර එකක් කියලා තව එකක් කරන. එහෙම නැත්නම් තමන්ගේම ජනමතයේ සමාජ සම්මුතිය ප්‍රතික්ෂේප කරන ආකාරයෙන් හැසිරෙන එකට ඔබේ තියෙන ප්‍රබල විවේචනය මේ මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධ ඡන්දයක් විදියට පාවිච්චි කරන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. බොහොම